හෙලෝ ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අදත් තියෙන්නේ ගාඩන් මේකෝවර් වීඩියෝ එකක්. මේ දවස්වල දිගටම වැස්ස නිසා වැඩි මෙතන වැඩ කරන්න යන්න උන්නේ නැහැ. ඒ නිසා මං හිතුවා මගේ හැගින් ප්ලාන්ට්ස් ටික පොඩ්ඩක් ලස්සනට හදලා ගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් වෙන්නේ එක එක වර්ගයේ වැල් වර්ග හැගින් ප්ලාන්ට්ස් විදිහටයි පොට්ස් වලටයි මං කොහොමද දාගන්නේ කියලා. මේ තියෙන ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. රවුම් කොළ තියෙන ගේ ඇතුලේ හදාගන්න පුළුවන් දිගට වැලක් වගේ හැදෙන ප්ලාන්ට් එකක් තමයි මේක. මේ ප්ලාන්ට් එක ටිකක් දිගට වැල් යන එකක් නිසා මං හිතුවා මේ වගේ පොට් එකකට මේ ප්ලාන්ට් එක ලස්සනට හදාගත්තොත් හොඳයි කියලා. ඉතින් මුලින්ම මම ඒකට ගැලපෙන විදිහට රවුමක් හදාගත්තා. මේ රවුම හදාගත්තේ බයින්ඩින් කම්බියක් අරගෙන ඒක රවුමට නවාගෙන ඊළඟට ඒ කම්බිය පුරාවටම ලණු ඔතා ගත්තා. බයින්ඩින් කම්බිය ටිකක් හේන නිසා සාමාන්‍යයෙන් පොටවල් දෙකක් තුනක් වගේ එකට එකතු කරලා ගත්තාම ටිකක් ඝනකමට හයියට හදාගන්න පුළුවන්. ඊළඟට පොට් එකට ඒ රවුම හයි කරගෙන කොළවල ඒ දිගේ මේ විදිහට යවා ගත්තා. ටික කාලයක් යනකොට සම්පූර්ණයෙන්ම මේ ලණු රවුම වැහෙන්න මේ කොළවල යවා ගන්න පුළුවන් වේවි. ඊළඟට මගේ ළඟ තියෙනවා IV පැලයක්. මම ඒකටත් මේ විදිහට ඩිසයින් එකක් හදන්න හිතුවා. ඒකටත් බයින්ඩින් කම්බිය අරගෙන මට ඕනේ ඩිසයින් එකට මේ විදිහට ගැට ගහගත්තා. කලින් ඩිසයින් එක ටිකක් මහතට හිටින්න ඕන නිසා මම ඒකට ඔතාගත්තේ කොහු ලණු කියන එක. මේකට මම ගත්තේ ගෝණි ලණු කියන එක. මේ විදිහට සම්පූර්ණ ඒ කම්බි ටිකේ මම ගෝණි ලණුව ඔතා ගත්තා. ඊළඟට ඒ IV පැලේ තියෙන පෝච්චියම මේ විදිහට ඒක හයි කරගෙන හෙමීට කැඩෙන්නේ නැති වෙන්න මේ පැලේ අරන් මේකට දවට ගත්තා. මේ IV පැලේ තාම පුංචි පැලයක්. මම මේක ගෙනල්ලා මාස 4ක් වගේ වෙන්නේ. ඉතින් මෙයාටත් පොහොර ටිකක් එහෙම දාලා ඉක්මනට හදා ගන්න ඕනේ. ඉතින් අද මම මේ විදිහට හැගින් ප්ලාන්ට්ස් 3ක් හදාගත්තා. මුලින්ම හදපු එකේ නම මම දන්නේ නැහැ. දෙවෙනි එක ඉංග්‍රීසි IV. තුන්වෙනියට මම හදාගත්ත පොතෝස් වර්ගයක්. මේ තුන්වෙනි එක මම හදාගත්තේ කලින් ඒවා වගේම බයින්ඩින් කම්බියක් මට අවශ්‍ය හැඩයට නවලා ඒකට ලණු ඔතලා. මේ ගෝල්ඩන් පොතෝස් එක නම් ටිකක් හොඳට හැදිලා තිබුණා. ඒ නිසා සම්පූර්ණ ලණුවට මේක ඔතා ගන්න පුළුවන් වුණා. මේ තියෙනවා ගිය සතියේ වීඩියෝ එකේදී දැකපු ෆර්න් එක. ඒකත් මම මේ වගේ හැංගින් පොට් එකකට දාගත්තා. මේක එල්ලලා දවස් 2-3ක් යනකොට මට හිතුණා මේකේ පොට් එක වැහුණා නම් හොඳයි කියලා. ඒත් මේ ගහ හොඳට හැදෙන්න තව මාස කිහිපයක්ම යන හින්දා මං හිතුවා මේ පොට් එක වැහෙන්න මොකක් හරි ඩිසයින් එකක් කරා නම් හොඳයි කියලා. මේකට කරන්න දෙයක් කල්පනා කරනකොට මට මුලින්ම හිතුනේ මේක පේන්ට් කරනවා කියලා. ඒත් ඊට පස්සේ මට හිතුණා මේක ටික දවසකට කරන දෙයක් නිසා ආපහු පේන්ට් එකක් අරගෙන මේක කරනවට වඩා ගෙදර තියෙන මොනෑන් හරි මේක කවර් කරගත්තොත් හොඳයි කියලා. ඉතින් කලින් එක වැඩවලට ගෙනාපු ගෝණි රෙද්දක් මගේ ළඟ ඉතුරු වෙලා තිබ්බා. ඒ රෙද්ද මේ පොට් එකටත් වඩා ටිකක් ලොකු එකක්. ඒ නිසා මේ වැඩේට ඒක හොඳටම හොඳයි කියලා මට හිතුණා. ඉතින් ඒ රෙදි කෑල්ලෙන් මේ විදිහට තමයි මේ පොට් එක මම කවර් කරගත්තේ. ඒ පොට් එකට වඩා රෙද්දත් ටිකක් ලොකුයි. ඒත් මං ඒ රෙද්ද කපන්න නැතුව දැනට මේ විදිහටම හයි කරගත්තා.
දැන් මේ පොට් එක කලින්ට වඩා හරිම ලස්සනයි කියලා මට හිතෙනවා. ඉතින් මේ විදිහට තමයි මම ඒක හැං කරගත්තේ. ඔයාට මේ පේන එහා පැත්තේ පොට් එකේ දාලා තියෙන්නේ හැඟින් ප්ලාන්ට් එකක්. ඒක මම ළඟදී හිටවපු පොතෝස් වර්ගයක්. ඒක තාම පුංචි පැලයක්. මේ වගේම ගෝනි රෙද්දකින් මේ පොට් එකත් කවර් කරා නම් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් ආයෙත් දවසක ගෝනි රෙද්දක් ගෙනාවම මේ පොට් එකත් කවර් කරන්න මං හිතන් ඉන්නවා. මේ පැල දෙකම මම හැං කරලා තියෙන්නේ ගෙදර පිටිපස්සේ අවුව අඩුවෙන් වැටෙන තැනක. මේ වර්ග දෙකම අඩු අවුවට තමයි ප්‍රිය කරන්නේ. ගිය පාර ගෙනාපු සහ මගේ ළඟ තිබ්බ අලුතෙන් හිටවපු පැල ටික මම මේ විදිහට තමයි අඩු අවුවේ තියලා තියෙන්නේ. මේ අපේ ගෙදර පිටිපස්සේ වැරැන්ඩා එක. ඒකේ පැත්තකට වෙන්න තමයි මම අලුතෙන් හිටවන ඔක්කොම පැල තියලා තියෙන්නේ. ඉතින් මේ පැල හොඳට පැලවුණාට පස්සේ මේකෙන් ගෙදර ඇතුළට ගන්න ටික මම ඇතුළට අරගෙන ඊටු ටික එළියේ තියනවා. ඉතින් ගිය වීඩියෝ එකේදී ඔයා දැකපු ඔක්කොම පැල හිටවල දැන් ඉවරයි. ඒ පැල ටික හොඳට පැලවුණාට පස්සේ ඒවට ගැලපෙන තැන් වලින් තියලා මම ඔයාට ඒ ටික පෙන්නන්නම්. ඉතින් මේ වීඩියෝ එක හරිම පුංචි ගාඩනින් අප්ඩේට් එකක්. මම ඉස්සරහට ඔයත් එක්ක මගේ ගාඩන් එකේ හරිම ලස්සන අලුත් දේවල් බෙදා ගන්න හිතන් ඉන්නවා. ගිය සතියේ වීඩියෝ එක ගොඩාක් අය බලලා තිබුණා. ඇත්තටම හරිම ලස්සන, හරිම ආදරෙන් කමෙන්ට්ස් ඔයගොල්ලෝ මට ලියලා තිබ්බා. මට හරිම සතුට හිතෙනවා ඒවා දකිනකොට. ඒ දේවල් වලට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ඔයාගේත් ලස්සන අයිඩියාස් මාත් එක්ක ෂෙයා කරගෙන තිබුණා. මම දන්නේ නැති දේවල් කියලා දීලා තිබුණා. ඒවට ගොඩාක් ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් මගේ ඉන්ඩෝර් ප්ලාන්ට් එකතුවත් ඔයත් එක්ක මම ෂෙයා කරගන්නම්. ඉතින් ඉස්සරහටත් මේ වගේ පුංචි ලස්සන දේවල් මම ඔයාට අරන් එන්නම්. මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අදට වීඩියෝ එකෙන් මම ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.